සුබ දවසක් ඔයාලා හැමෝටම Made by Hand YouTube channel එකට ඔයාලා හැමෝම මම ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්නේ මේ වගේ ලකී බැම්බු පැලයක් නිර්මාණය කරගන්න විදිය තමයි. මේක නිවසක ඇතුළත වුණත් අපිට තියාගන්න පුළුවන් ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. ඊට කලින් මම ඔයාලට කියන්නේ මගේ Made by Hand YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මට like එකක් දාලා comment එකක් දාන්න. ඉතින් අපි යමු දැන් වීඩියෝ එකට. ඉතින් මම අර පෙන්නපු නිර්මාණය සඳහා අවශ්‍ය වෙන්නේ මේ වගේ ලස්සන ප්ලාන්ට් එකක් ගන්න අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා ඉරට්ටේ සංඛ්‍යාවලින්. ඒ කියන්නේ 16ක් 14ක් 20ක් වගේ ප්‍රමාණයක් මේ වගේ අතිකඩේ අවශ්‍ය වෙනවා. අනිත් එක තමයි ළමයි මේක හැම එකම එකම ප්‍රමාණයට වෙන්න ඕනේ. සයිස් එක එකම ඉසට තියෙන්න ඕනේ මේ සියලු දේවල්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ වගේ කම්බි රවුන්ඩ් එකක්. දැන් සඳහා මේ වගේ කම්බි රවුන්ඩ් එකක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව හීනි කම්බි වලින් අඟල් 2ක වගේ ප්‍රමාණයට කපාගත්ත මේ වගේ හීනි කම්බි කීපයක් අවශ්‍ය වෙනවා මේ එකට ගැට ගැසීම සඳහා. මේ වගේ තනි උසට තියෙන මේ වගේ බෝතලයකුත් අපිට අවශ්‍ය වෙනවා. කම්බි කැපීම සඳහා කතුරක් අවශ්‍ය වෙනවා. මේ ටික තමයි අපිට මේ නිර්මාණය සඳහා අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි ඊළඟට බලමු මේ නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට මේ වගේ දෙකක් අරගෙන මේ අග කොටසින් ගැට ගසා ගන්න ඕනේ. කම්බියක් අරගෙන දෙක එකට තියලා මම මෙතෙන්දී අරන් තියෙන්නේ මේ කෑලි 14ක් අරන් තියෙන්නේ. දෙක ගානේ තියලා ජොයින් කරගන්න. දැන් අපි දෙක බැගින් ගැට ගහලා මට 14ක් මම ගත්ත හින්දා මේ වගේ කොටස් මට 7ක් තියෙනවා. ඊට පස්සේ මේක මෙහෙම ගැට ගහලා තියෙන එක මේ විදිහට එකක් උඩ එකක් සිටින විදිහට මේ විදිහට හරවලා V shape එකට choose to be vibrant, choose to feel yourself, choose to transcend. ආයි දෙකක් ඒ විදිහටම අරගෙන මෙහෙම එක උඩ එක යන විදිහට තිබ්බහම මෙහෙම එක් සකුරේ හැඩයට හැදිලා තියෙන තැනින් අපි ඊට පස්සේ ආපහු කම්බියක් අරගෙන අර කපාගත් කම්බි කොටසක් අරගෙන මේ විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට තමයි එහෙම ගැට ගැහුවාම එන්නේ. ඊට පස්සේ අපි ආයෙ සැරයක් අර විදිහටම මේ එක උඩ එක සිටිනසේ මෙහෙම තියලා එකම ප්‍රමාණයට කම්බි කෑලි අරගෙන ගැට ගහ ගන්න ඕනේ. මේ විදිහට තියලා මම කම්බියෙන් සම්බන්ධ කරගන්නවා. නැවත සැරයක් මේ වගේම කොටසක් අරගෙන මේ විදිහට තියලා එකම ලයින් එකට යන විදිහට තමයි මේක ගැට ගහන්නත් ඕනේ අපි කම්බියෙන්. ඒ ආකාරයට සම්බන්ධ කරගන්න ඕනේ. නැවත සැරයක් ආයෙත් එකක් අරන් මේ එකම පැත්තට තමයි මේක හැලවිලා තියෙන්නත් ඕනේ. මේ විදිහට they
like the sun, like the sun. There will be, there will be everything. මේ විදිහට තමයි අපි ඒ ආකාරයට කැට ගැහුවාම එන්නේ මේ විදිහට තමයි. ඊට පස්සේ අපි දැන් මෙතන මේ කැට ගහපු දැනට යටින් නැවත සැරයක් අපිට අර විදිහටම හැදෙනවා මේ. ඒ ජොයින් ටිකත් අර විදිහටම අපිට ගැට ගහගෙන යන්නයි තියෙන්නේ ඊට පස්සේ මේ හතර. ඊට පහලින් තියෙන anything more. Want to do this for you wholeheartedly. අඟල් දෙක වගේ ප්‍රමාණයට කපාගත් කම්බි වලින් මේ තියෙන්නේ අපි ඒ විදිහට කම්බි වලින් ගැට ගහගත්ත අවසානයේ දැක්ම මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඊට පස්සේ අර මම ඔයාලට කිව්වනේ බෝතලයක් ගන්න ඕනේ කියලා. ඒ බෝතලේ තියලා මෙහෙම ඒ බෝතලේට අපි අර ගත්ත කම්බි රවුන්ඩ් එක මේ දා ගන්න ඕනේ මේක ඉස්සෙල්ලාම. මේ බෝතලේ ප්‍රමාණයට වගේ අපි මේ වගේ කම්බි රවුන්ඩ් එකක් හදලා ගත්තේ අර මුලින්ම. මේ කම්බි රවුන්ඩ් එක මේ බෝතලේට දාලා මෙහෙම මැරිටෙන් මේ බෝතලේ තියලා දෙපැත්තෙන් මේ විදිහට තියලා නැවත සැරයක් අර විදිහට සම්බන්ධ වෙන තැන අර කම්බියෙන් ගැට ගහලා ගන්න ඕනේ. Can't really be enticed, although it's very nice. In my space I feel most comfortable. නැවත සැරයක් ඒ එන ලයින් එකම ඒ දිගටම ගැට ගහලා ගන්න ඕනේ අපි. Choose your time, choose to be vibrant, choose to feel yourself, choose to transcend, choose to be your own friend. Yeah, they will come, they will come. Like the sun, like the sun. There will be, there will be everything, everything, everything. They will come, they will come. Like the sun. යටට මේ අනකම් ඒ ජොයින්ට් වලින් කම්බි කෑලි මාර්ගයෙන් සම්බන්ධ කර ගන්න ඕනේ. There will be, there will be everything, everything. නැවත මුලට ගිහිල්ලා බාගෙට හැදිලා තියෙන තැන් අර විදිහටම ජොයින්ට් එක කම්බි කෑල්ලෙන් සම්බන්ධ කර ගන්න ඕනේ. They will come, they will come. Like the sun, like the sun. There will be, there will be everything, everything. When you put it out there and it's pure, it's pure.
anything more. මේ විදිහටම මේ කෑලි දෙකක් එකට සෙට් වෙන තැන කම්බියෙන් සම්බන්ධ කරගන්න ඕනේ. පහළට යනකම් මේ විදිහටම තමයි මේ කම්බියෙන් සම්බන්ධ කරගන්නේ. They will come, they will come. Like the sun, like the sun. They will be, ඊපස්සේ they will be සරයක් everything. කරවලා ගැට ගහලා නැති ඒවා ඒ විදිහට තියලා කරකවලා Can't really be enticed, although it's very nice. සම්බන්ධ කරගන්න. In my space, I feel most comfortable. Choose what you like, choose your people, choose your time, choose to be vibrant, choose to feel yourself, choose to transcend, choose to be your own friend. Yeah, they will come, they will come. Like the sun, like the sun. They will be, they will be. මේ තියෙන්නේ මං කම්බි වලින් ගැට ගහලා තියෙන නිර්මාණය තමයි. ඊට පස්සේ අපිට මෙතන මේ තියෙන මේ කම්බි අර එළියට පැනලා තියෙන කම්බි කොටස් ටික කපලා අයින් කරගන්න ඕනේ මේ විදිහට. They will come, they will come. මේ ගැට ගහපු හැම කම්බියක්ම වැඩි ප්‍රමාණයක් කපලා අයින් කරන්න ඕනේ. Like the sun. They will be, they will be everything. ගොඩක් ලේසියි ඔයාලා ගැට ගහන ගමම්ම කපාගෙන යනවා නම් තවත් ලේසියි එකක් ගන්න. එතකොට අපිට කපන්න පුළුවන්. ඊට පස්සේ අපි අර දාපු කොළපාට කම්බි රවුම තියෙනවනේ ඒ රවුම මේ ජොයින්ට් එකට තියලා මෙහෙම එකක් ගානේ ගැට ගහන්න ඕනේ. ඒ බෝතලේ අයින් කරාට පස්සේ ඒ රවුම මේ විදිහටම තියෙන්න ඕන නම් මේ විදිහට කම්බි රවුමට තියලා ගැට ගහ ගන්න. They will come. Like the sun, like the sun. They will be, they will be මේ විදිහට උඩයි යටයි everything. දෙකේම කොළපාට රවුම තියලා කම්බි රවුම තියලා ගැට ගහ ගන්න ඕනේ. When you මේ තියෙන්නේ මම put it නිර්මාණය කරගත්තු ලකී බැම්බූ පැනේ. මේ තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි අර කම්බිය ගැට ගහගත්තානේ. ඊට පස්සේ අපි අර බෝතලේ හිමීට ඇදලා එළියට ගන්න ඕනේ. anything more. ඊට පස්සේ අර අපි කම්බි රවුමෙන් ගැට ගහපු නිසා ඒක හිමිහි වෙන්නේ නැතුව ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ මල් පෝච්චියක්. මේ වගේ මල් පෝච්චියකට මම අර හදපු නිර්මාණ
ප්‍රමාණය දාලා තියෙනවා. මේ වගේ අපිට ගන්න තියෙනවා සුදු පාට ස්ටෝන් වර්ග වෙළඳපොලේ ගන්න තියෙනවා. ඒ වගේ දැම්මහම තවත් අලංකාර වෙනවා. මේ තියෙන්නේ කොහොබත් මිශ්‍රණයකට මල් පෝච්චියකට දාලා හදලා තියෙන්නේ. මේක ඇත්තටම ඉතාමත් ලස්සනයි. ඉතින් මේ වගේ නිර්මාණ පෝච්චි වල මේ වාසික එක එක කලස් වලින් අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ වගේ නිර්මාණ මම ඉදිරියටත් ඔයාලට කරනවා. made by hand මගේ YouTube channel එක subscribe කරන්න. ඉදිරියටත් මේ වගේම අලංකාර විවිධ විදිහේ නිර්මාණ මම ඔයාලට ගේනවා. ඉතින් ඔයාලා මේකට කැමැත්තක් ඇති වුණා නම් මට like එකක් දාලා මට කමෙන්ට් එකක් දාන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට මගේ WhatsApp message එකක් දාලා මට විස්තර ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉදිරියටත් මම මේ වගේ අලංකාරවත් නිර්මාණ ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. මාත් එක්ක රැඳිලා හිටියට ඔයාලට ගොඩක් thank you. Choose your time.